ඔබ කවදාහරි හිතුවද තව වසර 100කින් අපේ ලංකාව මොන වගේ තියෙයිද කියලා? අද අපි සයිබර් KPS තුලින් බලමු AI තාක්ෂණය දකින අනාගත ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ අභිමානය, දකුණු ආසියාවේ උසම කුළුණ, නෙළුම් කුළුණ. ඔබ කවදාහරි හිතුවද මීට වසර 100කට පස්සේ මේ පරිසරය කොහොම තියෙයිද කියලා? වසර 2100 වන විට කොළඹ නගරය කියන්නේ තාක්ෂණික පාරාදීසයක්. නෙළුම් කුළුණ ඒ අති නවීන නගරයේ ප්‍රධාන මධ්‍යස්ථානීය බවට පත්වේවි. අහස සිමින ගොඩනැගිලි අතරින් පියාඹන වාහන සහ නියෝන් ආලෝකයෙන් හැඩවුණු මේ සුන්දර දසුන AI තාක්ෂණය අපට පෙන්වන අනාගත ලංකාවයි. ලෝකයේ 8වෙනි පුදුමය ලෙස සැලකෙන සීගිරිය අනාගත තාක්ෂණයත් එක්ක මෙහි පෙනුම කෙබඳු වේවිද? වසර 2100 වන විට සීගිරිය කියන්නේ හුදෙක් ඉතිහාස ස්මාරකයක් විතරක් නෙමෙයි. අති නවීන හෝලෝග්‍රෑම් තාක්ෂණයෙන් පණ ලැබූ සිංහ රූපයක් සහ පර්වතය වටා දිවන අධිවේගී ගුවන් මාවත් මෙහි අසිරිය දෙගුණ කරાવી. පර්වතය මුදුනේ ඇති අතීත මාලිගාව අනාගතයේදී ස්වභාවික පරිසරය හා මුසු වූ අති තාක්ෂණික බලකොටුවක් ලෙසින් නැමතත් පණ ලබනු ඇත. වසර 100 ගණනක් තිස්සේ සාගර රළ අතර නොසැල්ලී පවතින ගාල්ල කොටුව. ඔබ හිතුවද අනාගත තාක්ෂණයත් එක්ක මේ ඓතිහාසික නගරය මොන වගේ වෙනසක් වෙයිද කියලා? වසර 2100 වන විට ගාල්ල ප්‍රදීපාගාරයේ අධි තාක්ෂණික ලේසර් සංඥා නිකුත් කරන මධ්‍යස්ථානයක් වේවි. කොටුපවුර වටා පාවන නවීන සංචාරක නිකේතන සහ සාගරයේ මතුපිටින් දිවන විද්‍යුත් යාත්‍රා මෙහි සුන්දරත්වය තවත් වැඩි කරાવી. පැරණි ගෘහ නිර්මාණ ශිල්පය සහ නවීන සයිබර්පන්ක් සංස්කෘතිය මුසු වූ ගාල්ල කොටුව අනාගතයේදී ලෝකයේ ප්‍රධානතම තාක්ෂණික සංචාරක පුරවරයක් බවට පත්වේවි. ශ්‍රී ලංකාවේ ලිටල් ඉංග්ලන්ඩ් සීතල සිහිනයක් සැබෑ කරන මේ වගේ අපූරු AI නිර්මාණ බලන්න සයිබර් KPS සබ්ස්ක්‍රයිබ් කරලා අපේ ගමනට එකතු වෙන්න.